ආයුබෝවන් සෑම සියලු දෙනාටම ලංකා ඇස්ට්‍රොලොජි YouTube නාලිකාව සමග සම්බන්ධ වන විශ්ව කේන්ද්‍රයේ 6 වන රාශිය බුද්ධියට අධිපති බුදුට අයත් රාශියක් කන්‍යා රාශිය පිළිබඳ කෙටි විවරණයක් කරනවා. හැබැයි පලාපල කතනයක් හේම නෙවෙයි. වරද්ද ගන්න එපා. ගෝචර පලාපලයක් අපට ඔබට ඉදිරිපත් කරන්න බෑ. කන්‍යා ලග්න හිමියන් දෙදෙනෙක් ගත්තොත් ප්‍රතිඵල ලබමින් ඉන්නේ දෙආකාරයකට. එතකොට කන්‍යා රාශියේ ක්‍රිස්තු වර්ෂ 2026 වූ ජූලි මාසයේ ඇසළ මාසයේ වන විට ලග්න භාවය හිස්ව පවතිනවා. ධනස්ථානයේ වික්‍රමස්ථානයේ තෙලසමයි. 4 වෙනි මාතෘ ස්ථානයේ ධනු රාශියේ සඳු ගමන් ගන්නවා. 5 වෙනි පුත්‍ර ස්ථානයේ කිසිදු ග්‍රහයක් නැහැ. 6 වෙනි රෝග ස්ථානයේ රාහු 3-6-11 ට යෝග්‍යයි. 7 වෙනි විවාහ ස්ථානයේ සෙනසුරු ගෝචර වශයෙන් ගමන් ගන්නවා. 8 වෙනි මාරක ස්ථානයේ කිසිදු ග්‍රහයක් නැහැ. 9 වෙනි පුණ්‍ය ස්ථානයේ අඟහරු. 10 වෙනි කර්ම ස්ථානයේ රවි බලවත්ව ගමන් ගන්නවා. බුද්ධියට අධිපති බුධ සමග මිථුන රාශිගතව. 11 වෙනි ගුරු ග්‍රහයා උච්චව ගමන් ගන්නවා සිකුරු සමග. ඊතා ප්‍රශස්ත පීඨීමත් 12 වෙනි කේතු. ඉතින් මේ ගුරු උච්චය ඔබේ ආය ස්ථානයේ සමාජ ස්ථානයේ කරන රැකියාවෙන් ලැබෙන ආදායම් පෙන්වන ස්ථානයේ ගුරු උච්චයි. ඉති උච්ච නිසා නිතරම ගුරු ග්‍රහයා තැන්පත් භාවයේ සිට දකින භාවයන් ඊතා ප්‍රශස්ත ලෙස පෝෂණය කරන. එනම් කන්‍යා ලග්න හිමියෙක්ගේ උච්චක රාශිය තුන්වැන්න පෝෂණය වෙනවා. කන්‍යා ලග්න හිමියෙක්ගේ මකර රාශිය පුත්‍ර ස්ථානයේ පස්වැන්න පෝෂණය වෙනවා. එලෙසින්ම කන්‍යා ලග්න හිමියෙක්ගේ 3-7 පස්වැන්න තුන්වැන්න පස්වැන්න සහ හත්වැන්න ගුරු තැන්පත් භාවයේ සිට 9 වෙනි භාවයේ බවට පත් වෙන නිසා විවාහ ස්ථානයත් පෝෂණය වෙනවා. පුත්‍ර ස්ථානයත් පෝෂණය වෙනවා. ඔබේ කීර්ති නාමය පැතිරෙන තැනත් පෝෂණය වෙනවා. ඒක වෙන මාතෘකාවක් වශයෙන් ඔබ අසල්වාසීව සේවයේ දෙන ජ්‍යොතිර්වේදී මහත්මාත්‍යයන් ළඟට ගොස් ඔබේ ජන්මපත්‍රය පරීක්ෂා කරව ගැනීමෙන් වර්තමානයේ ගැළපෙන ප්‍රතිඵලයක් ඔබට ළඟා කරගත හැකියි. මොකද ගුරු උච්ච වුණා කියලා සියල්ල නිවැරදි වෙන්නේ නැහැ. උපතින් ගුරුගේ තත්වයත් ඔහු ගමන් කරපු නක්ෂත්‍රයත් ඔහු ගමන්ගෙන ඇති අංශ කලා විකලා ප්‍රමාණයත් මේ සියල්ල සැලකිලට ගෙනයි ප්‍රතිඵලයක් ඉදිරිපත් කරන්න වෙන්නේ. අපි ඉදිරිපත් කරන්නේ කන්‍යා ලග්නයෙන් උපන් ඔබේ බුධ සිකුරු 9 10 11 තැන්පත්ද ධර්ම කර්මාධිපති රාජයෝගෙන් ඔබ උපත ලබා තියෙන්නේ. ඒ නිසා ඔබේ ජීවිතයේ සුවිශේෂී ගමන මාර්ගයක ගමන් ගන්නවා ඇති. මෙම අවස්ථාව වන විට කන්‍යා ලග්න හිමි ඔබේ ලග්නේ රාශිකයක් ලග්න අෂ්ටමේ රාශිකයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් උපතින් යම් ආකාරයක 12 වෙනි සඳු හිටියා නම් චන්ද්‍ර ලග්න අෂ්ටමයක් ක්‍රියාත්මකයි. මොකද 7 වෙනි සෙනසුරු ගෝචර වශයෙන් ගමන් ගන්නවා. කන්‍යා ලග්න උපා ඔබේ උපතින් මීන රාශිය වූ 7 වෙනි සඳු තැන්පත්ව සිටියා නම් මේ අවස්ථාව වලට ඔබට චන්ද්‍ර ලග්නේ රාශිකයක් ක්‍රියාත්මකයි. අපි කිව්වේ උප්පත්ති ලග්නය සහ ලග්න අෂ්ටමයක් නැතිවත් චන්ද්‍ර ලග්නය ඒ රාශිකයක් හෝ චන්ද්‍ර ලග්න අෂ්ටමයක් ක්‍රියාත්මක වෙන්න පුළුවනි. බලන්න ජනපත්‍රයේ දිගහැරලා. ඊට පරිබාහිරව ඔබේ ජනපත්‍රයේ ලග්න භාවයේ 7 වෙනි 3 වෙනි 9 වෙනි 4 වෙනි 10 වෙනි සහ 5 වෙනි 11 වෙනි අපි භාව 8ක් සඳහන් කරන්නේ 6 8 12ට සම්බන්ධ වෙන නිසා දෙවැන්නත් අතහැරියා. මොකද දැන් 6 12 හෝ 2 8 යන භාවවල මේ ගුරු චන්ද්‍ර කියන ගජකේසරි යෝගයේ සක්‍රිය වෙනවා අඩුයි. බලේ හීන වෙනවා. ගජ කියන්නේ ඇතාට, කේසර කියන්නේ සිංහයාට. ඇතයි සිංහයා එකට එකතු වුණොත් කොයි වගේ බලයක් ඇති වේද වනාන්තරය තුල කියන එක ඔබ උපකල්පනය කළා. එවැනි බලයක් ඔබේ ජීවිතයට මහෝපකාරී ලෙස ජීවිතයේ ඉදිරියට ජය ගමන් ගැනීම සඳහා එම යෝග බලය සක්‍රිය වෙනවා. නියතයි ලග්නයේ 7 වෙනි 3 වෙනි 9 වෙනි 4 වෙනි 10 වෙනි සහ 5 වෙනි 11 වෙනි උපතින් තැන්පත් නම්. ඊට පරිබාහිරව දැන් අපි ඔබට කියන්න යන්නේ කන්‍යා රාශිය උපන් ඔබේ 12 වෙනි සිංහ රාශිය එන රවි. ඒ වගේම කන්‍යා රාශිය උපන් ඔබේ 6 වෙනි කුම්භ රාශිය ශනි. ඒ වගේම කන්‍යා ලග්නයෙන් උපන් ඔබේ 8 වෙනි මේෂ රාශිය අඟහරු. එහෙම නැත්නම් කුජ. එන රවි කුජ ශනි යන ග්‍රහයන් ත්‍රිත්වය 6 8 12 යන භාව තුනේ කවර භාවයක හෝ තැන්පත්ව සිටිනම් හර්ෂායෝගයත් සරලායෝගයත් විමලායෝගයත් යන යෝග ත්‍රිත්වය එකතන
පිහිටනවා. ඒ නිසා ඔබට අසීමිත බලයක් උප්පත්තියේදීම ස්ථාපිත වෙනවා. ඔබට ඔය ඒ රාෂ්ට්‍රක තත්ත්වයන් සියල්ලම අභිබවා ඔබට ජයග්‍රහණය කරා ගමන් කර හැකි. අපි ඔබට ඒ සඳහා පොඩි උදාහරණයක් ඉදිරිපත් කරනවා. පාකිස්තානයේ හිටපු අගමැති සුල්ෆිකා අලි භූතෝ මැතිතුමා 1928 වසරේ විතර පාකිස්තානයේ උපත ලබා 1978 අත්අඩංගුවටගෙන 79 එල්ලා මරණු ලබනවා. ඒ රටේ එතුමා යටතේ හිටපු ජෙනරාල්වරයා හමුදා කුමන්ත්‍රණය මගින් බලය පැහැරගෙන. ඒතකොට දැන් අපි කියන්නේ එතුමා නායකත්වයේ දැරුවේ P අකුරු 3කින් යුත් දේශපාලන පක්ෂයක්. PPP. ඒ කියන්නේ පාකිස්තාන් People Party. ඒ තමයි P අකුරු 3. කියන්නේ පාකිස්තාන ජනතා පක්ෂය. ඒ පක්ෂයේ නියමුව හැටියට ඒ අවස්ථාවේ කටයුතු කරමින් හිටිය අග්‍රාමාත්‍ය ධුරය. මොකද ඉන්දියා පාකිස්තානය ගත්තාම ලංකාවේ JR අටෝප උගුල නිසා තමයි විධායක බලයක් පවතින ජනාධිපතිවරයාට. නැත්තම් ඉන්දියාවේ සහ පාකිස්තානයේ වගේ රටවල අග්‍රාමාත්‍යවරයා තමයි විධායක බලය පවතින්නේ. එතුමාටයි බලතල තියෙන්නේ. මේ එතුමාගේ ජනපත්‍රය පිළිබඳ විවරණයක් අපි කරන්නේ. ඔබ උපදින්නේ අපි කතා කරමින් සිටි කන්‍යා රාශිය ගැනයි. ඔබේ ලග්නාධිපතිනම අයත් ඔබේ රාශියට රාශි දෙකකට කලින් ගොඩනැගෙන මිථුන රාශියෙන් එතුමා උප්පත්ති ලැබලා තියෙන්නේ. ලග්න භාවයේ දෙවැන්න ධනස්ථානයේ, තුන්වැන්න වික්‍රමස්ථානයේ, සිව්වැන්න මාතෘ ස්ථානයේ, පස්වැන්න පුත්‍ර ස්ථානයේ යන ඒ අර්ධයේම කිසිදු ග්‍රහයක් නැහැ. හයවැන්නේ එතුමා මිථුන ලග්නයෙන් උපදින්නේ කුජ සනි සිකුරු. ඒ කියන්නේ 6 8 12 අධිපතියන් තිදෙනා. හයවැන්නේ තැන්පත් වෙනවා. කේතුත් ඉන්නවා. නමුත් කේතු මෙම යෝගයට ගණනය වෙන්නේ නැහැ. රාහු 12 ඉන්නවා උච්ච චන්ද්‍රයත් එක්ක. එතකොට රාහු 12 නම් කේතු 6 ඉන්න ඕනේ. කේතු 6 නම් රාහු 12 ඉන්න ඕනේ. ඒක නියතයක්. රාහු කේතු ගැන නෙමෙයි මේ කතා කරන්නේ. කුජ සනි ශුක්‍ර ගැන. මිථුන ලග්නයේ උපන් එතුමාගේ 6 8 12 අධිපතින් තිදෙනා. ඒ තිදෙනා 6 වෙනි තැන්පත් වෙනවා. හර්ෂා සරලා විමලා කියන යෝග ත්‍රිත්වය එක භාවයක තැන්පත් වෙනවා. අපි ඔබට පැහැදිලි කරා මේ යෝගය මොකද්ද? හර්ෂා සරලා විමලා යන යෝග ත්‍රිත්වය එක්තරා අන්දමක විපරිත රාජයෝග කට්ටලයක් ලෙසින් සැලකෙන යෝග ත්‍රිත්වයක්. යෝග කට්ටලයක්. මෙතන මේවා සක්‍රිය වන්නේ අදාළ ජනපත්‍රයේ සමස්ත ග්‍රහ පීඨීමට යටත්ව කියලා මේ ඉගැන්වීම තුළ සඳහන් වෙන්නේ. ඒතකොට එතුමාගේ මිථුන ලග්නයේ 6 වෙන්නේ කුජසනි ශුක්‍ර එකට යෙදෙනවා. ලග්නාධිපති බුධ, තුන්වැන්න වික්‍රමස්ථානයේ අධිපති රවි සමග 7 වෙන්න වූ ධන රාශිය තැන්පත් වෙනවා. ඕනනම් කොටුවක් ගහලා කොටු 12ක් ඇඳගෙන මේ සිටියමක් ඇඳගෙන දාගෙන බලන්න අපි මේ කියන සත්‍ය කොතරම් දුරට නිවැරදිද කියලා. 8 වෙන්න මාරක ස්ථානයේ කිසිදු ග්‍රහයක් නැහැ. 9 වෙන්නේ පුණ්‍ය ස්ථානයේ කිසිදු ග්‍රහයක් නැහැ. 10 වෙන්න වූ කර්ම ස්ථානයේ 10 අධිපති ගුරු වංශ යෝගයේ උදා කරමින් තැන්පත් වෙනවා. 11 වෙන්න වූ ආය ස්ථානයේ කිසිදු ග්‍රහයක් නැහැ. 12 වෙන්න වූ ආය ස්ථානයේ චන්ද්‍රයා ගමන් ගන්නවා. උච්චව රාහුත් එතන තැන්පත්ව ඉන්නවා. ඔන්න ඔය ආකාරයට තමයි නවග්‍රහය යෙදිලා ඉන්නේ. 12 සඳු රාහු දෙන්නයි, 10 වෙන්නේ ගුරු 3 දෙනයි, 7 වෙනි විවාහ ස්ථානයේ රවි බුධ 5 දෙනයි, ඉතුරු 4 දෙනාම 6 වෙන්නේ කුජ සනි ශුක්‍ර කේතුත් සමගින්. එතකොට අපි ඔබට දැන් කිව්වා කන්‍යා ලග්නයෙන් උපන් ඔබේ ශනි කුජ රවි යන ග්‍රහ ත්‍රිත්වය 6 වෙන්න 8 වෙන්න 12 වෙන්න එකට යෝගෝ තැන්පත් නම් හර්ෂා සරලා විමලා යන යෝග ත්‍රිත්වය එකට ක්‍රියාත්මකයි. මේක විපරිත රාජ යෝගයක්. දැන් කන්‍යා ලග්නයෙන් උපන් ඔබට පැහැදිලි 10 වෙන්නේ හෝ ලග්නයේ බුධ තැන්පත් නම් භද්‍රා යෝගය දෙනවා. 4 වෙන්න සහ 7 වෙන්නේ ගුරු තැන්පත් නම් ගුරු වංශ යෝගය දෙනවා. බාහිර එකම ග්‍රහයකටයි මෙම භාවය තුල උච්ච තත්ත්වයටපත් මාලවී යෝගය උදා කර හැකේ. ඒ කන්‍යා ලග්නයෙන් උපන් ඔබේ 7 වෙන්න වූ මීන රාශියේ සිකුරු තැන්පත් නම් සිකුරු එම 7 වෙන්නේ උච්ච තත්ත්වයටපත් වෙනවා. ඔබට යහපත් විවාහයක්, යාන වාහන, අලංකාර නිවාස, ඉඩකඩම් සියල්ලම අයිතිය ඔබට ලැබෙනවා. සිකුරුගේ පරම උච්ච භවන වූ ගුරුගේ නිවස මීන රාශියේ සිකුරු උච්චයි. එසේනම් කන්‍යා ලග්නයෙන් උපන් ඔබට අපි පොඩි ජ්‍යොතිර්විද්‍යාත්මක හැඳින්වීමක් කළේ. ඒ ඔබේ දැනුමට එකතු කරගන්න. ඔබේ ජන්ම පත්‍රයේ එවැනි ග්‍රහ පීඨීන් තිබෙයිදයි බලන්න. කෙසේ වුවත් ගුරු උච්චයි, කන්‍යා රාශියට සුබයි. ඔබ සෑම සියලු දෙනාට
නිදුක් භව නිරෝගී භව චිර ජීවනයේ ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.